කලින් ඉඳලා ඇති වෙලාද මේ වගේ ගඟකට පනින්නේ ඒක නෙවෙයි මෙතන ඇත්ත පේනවාද මාළු රොත්ත දඟර වලිග ලපවානර දඟර වලිග ලපවානර ගඟ දිය යට හරිම හැඩයි වානර දෙම ඉව අල්ලයි මාළු පැටව් බයේ ගැහි වඳුරු පැටව් කුද සරුවේ වඳුරු පැටව් කුද සරුවේ වඳුරු පියා කුද පුරවයි වඳුරු පියා කුද පුරවයි බලන්න පවුලේ සමගිය බිරින්දටත් මාළු දෙනවා සමහර තැන්වල උදවිය බිරින්දගෙත් මාළු කනවා මේවන් අපට හොඳ පාඩම් ගේ දොර සමගිය වඩන්න ගේ දොර සමගිය රැකුණොත් මුළු පවුලට හැක දිනන්න කවුරුද කැලයට එනවා දඟර තනිව විමසනවා ලොකු වාහනවල ආවත් මధుරට නම් සැක බොහෝ වෙති හෝ මෙතන පිරමීඩයක් නෑනේ මට නම් විශ්වාසයි කොහේ හරි මේ කැලේ තියෙනවමයි කල්ලබල වෙන්න එපා මේ ළඟම තියෙනවයි කියලායි මට හිතෙන්නේ සොයන්නට සම්භවේ එන්නකෝ හරි පුදුම පිරමීඩයක් නේද හැරීමේ නක මටත් පුරාවස්තුවක් ලැබෙයිද මේ අහනවා මෙතෙන්ට වෙලා කතා අරගෙන බලන් ඉන්නේ නැතුව ගිහින් හොයනවා පරිණි ශිෂ්ටාචාර වලට අයිති මොනවා හරි මේ පිරමීඩ ඇතුලේ තියනවාද කියලා මයි මේ තුමේ අවුරුදු 10ක් තිස්සේ මේ මගන හොයනවා ඔය දන්නවද ඔය වේකගෙන ආවේ ඕපදුප හොය අයින නෙමෙයි ගිහින් කිව්ව වැඩේ කරනවා ඕම කේන්ති ගත්තොත් ඉක්මනට ඔය වයසට යයි ලොක්කා කේන්ති ගන්න එපා හැරී ඔයා නාකි වෙයි මට විශ්වාසයි මෙයා අපේ වැඩේ හරියට කරලා දෙනවමයි එයා අපේ පරීක්ෂණ ගැන දන්නේ නෑනේ දැන් සමාව දෙන්න කරන ඔයා කියන ඕන දෙයක් කරනවා මේ අනිවාර්යෙන් ඔන්න මං සමාව අප්පයි මං කැමති නෑ පරීක්ෂණය විනාශ කරනවාට කියන්න එපා මාත් පුරා විද්‍යාව ගැන දන්නවා මම වැඩක් කළොත් කිරිකාට මෝදයි ගන්නවා අදන්න එපා පුතේ අපි එනවා අදන්න එපා පුතේ අපි ළඟයි අපි ළඟම ඉන්නවා අදන්න එපා පැටියෝ අම්මි ළඟනේ වදේ තින්නේද කොහෙද බෝතලුත් අරගෙන ඇවිල්ලා මේ බලනවා යාළුවා පේනව නේද ආත්ත දරුවෙක් එක්ක ගමනක් යනකොට ඕන කරන ඔක්කොම දේවල් අරගෙන යන්නට ඕනමයි දෙයියෝ දුන්නු බබා දැන් දොయ్య ගන්න බඩ පිරුණනේ කොහොමද ඔයගේ පැත්තේ වැඩ ඔක්කොම ඉවර කළාද ඉවරයි මේ පොඩාරන් කණේකත් කලාවක් හැමෝටම හරියට කරන්න බෑ මේ වගේ සංතාන පුරුද්දෙන් මේව කරන්නේ මං හොඳයි බොහොම හොඳයි හොඳ වැඩකාරී පොළවෙනි මුක්කුව හරියට ගැව්වොත් තමයි බාල බඩු නැත්තම් පොළොව හැබැයි සත්තේපා පපා හැරේ බබාට හොන්ටටම නෙන්දගේ
ඔන්න සද්ද නැවතුවා. දැන් එහෙනම් අපිට පුළුවන් ආපහු ගිහිල්ලා පිරමීඩ ගැන පරීක්ෂා කරන්න. අපි කවුරු හරි මෙතන ඉන්න ඕනේ පොඩි බබාව දාලා යන්න බෑනේ තනියම ඇඳේ. යන්න මම බලාගන්න නියමිට පිරමීඩේ බලන්න ඕනේ පුරාවිද්‍යාඥයෝ මම නෙවෙයිනේ. උඟක් දුර නෙවෙයිනේ. අපි වැඩි වෙලාවක් ගන්නෙත් නෑනේ. බය වෙන දෙයක් නෑ. බබා නිදාගනි අපි ගිහින් එනකල් අපිට. හොඳයි. අපි දැම්ම යමු යාට. බොන්න එපා මම බලාගන්නම් බබාව. බබා කොටිය කියන සතා ශ්වාස කරන්න බැහැනි. දොයි බබා මොනවත් දන්නේ නැහනේ බබා. කොටිරාලත් වගේ බබා අපොයි අපේ දොයිය බබා. මුරකාරය මරණින්දේ පුංචි බබා වනමැද්දේ. කොටියේ බිකම් මෙහෙම වෙනවා සමනලයින් කියාඹනවා. කොටියේ බිකම් මෙහෙම වෙනවා මාළු පුංචියක් ඉන්නවා. කොටියා පැනපි එක පින්නේ විපත්තියකි අනේ අම්මේ. විපත්තියකි අනේ අම්මේ කොටියා පැනපි එක පින්නේ. දෙවියෙක් වාගේ වානර බබා බේරුවේ ආදර. කොටියා සුණු විසුණු වුණා කොටියා සුණු විසුණු වුණා. මේ දෙන්නා යාළු වුණා පොඩි බබාට හරිම හිනා. අම්මලා නැති වුණත් අනේ සතුන්ගෙන් තෙනේ පෙනී. බෑලුගාවේ කිරි ටික බොනවා ඉක්මනට කියලා බොනවා. බලන්නකො කොටියා කිරි බොන අපූර්ව. දොයිය බබා වෙන්න හදනවා. දරුවා කර අරගෙන ඩඟර වලිග පින්නෙන. ගෙයේ ගෙදර මෙය අපටත් පෙන්වා දරු දුක ගැන. බබාව බිරිඳට දුනි වඳුරු පැටවු පිපිරුනි. කොයි කොතැනත් අලුත් කෙනෙක් වැඩට ආපු විලසිනි. පුංචි බබා වීදුවෙන් ඉන්න හදයි යාළුවෙන්. බලන්න මේ සටහනේ කියලා තියෙන විදිහට මේ හරිය අභිරහස් දොරටුවක් තියෙන්න ඕනේ. තව තියෙනවා ගිරා හොටෙන් දිශාව පෙන්නනවා කියලා. කියන විදිහට එහෙනම් මෙතන වෙන්න ඕනේ. ඔයාට තුවාල උනේ නෑ නේද? නෑ මම කොහමද දෙන්න මං හරි මොඩව දන්නේ නේද කලේ කොහෙද දෙන්න දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ආවා වගේම යන්න පාරක් ඇතිනේ. අපි හොයලා බලමු. මෙහෙ යමු යන්න පාරක් තියෙන්න එපා. අයියෝ මොකද ඒ සද්දේ? මොකද උනේ? අර එළියට පැනලා තියෙන ගල හින්දා ලොකු ගල නැවතිලා අපේ ජීවිත බේරුණා. මෙතනින් පැනගන්නේ කොහමද? පහළ උල් ගොඩක්. බලන්න සත්තුන්ගේ කරුණාවේ තරම. කැලේ අතරමං වෙලා කොටියට ගොදුරු වෙන්න ගිය පුංචි බබාව බේරගෙන වඳුරු ගෙදරට ගෙනාවා. සමහරු තැන්වල දරුවෝ දාලා යන කාලේ දඟර වලිග කොයිතරම් දයාවන්තයෙක්ද.
Ubi? Uba. ඉක්මන් කරන්න. හරි හරි. වඳුරු වැහෙන්නයි යන්නේ. ඔව් ඔව් හරි හරි. බලාගෙන බලාගෙන. ඉක්මනට. අනේ හරි අල්ලගත්තා. හරි. අල්ලගන්න හොඳට අල්ලගන්න. බබාලා කන කෑම සොයා වඳුරා හැම තැනම ගියා. සමහරු කුඹින් කනවා කුරුල්ලෝ පණුවන් කනවා. මෙන්න මෙතන පොඩි වෙනසක් පැටවුන් කිරි බොන මොහොතක් පැටවුන් කිරි බොන මොහොතක් මෙන්න මෙතන පොඩි වෙනසක්. නෝනා මං කියන දේ ඇහෙනවද? නෝනා මේ මම කතා කරන්නකෝ. අතෝ කතා කරන්නකෝ. මගේ ඔළුව රිදෙනවා. ගැඹුරු පාතාලයන්නේ. අපි කොහෙද ඉන්නේ? ආගාදක. බලන්න දඟරවලිගගේ නුවණ හැටි. කොහොම හරි කිරිගෙන ඇල්ලා බබාට පිව්වා. හැමෝටම හරි සන්තෝසයි. ඒ කිරි බඩට කරදරයක් කරලා වගේ. බබා බෙරියන් දෙන්න පටන් ගත්තා. කැලෑකොළ තමයි තියෙන එකම පිහිට. කොහොම ස්කෑන් කරන්නද? කැලේ කොහෙන්ද දොස්තර මහත්තයෝ? ඒ කාලේ නම් කැලෑ බෙහෙත් වලින් ගොඩම තමා. බයෙන් දෙපා අමාරුවක් නෑ. නගින්ද ඔයා නගින්ද? පරිස්සමට හරිය තියලා නගින්ද? ඕම හොඳට ඉන්න. අල්ලගන්න හොඳින්. ඔය ළඟම තියෙන දකුණු පැත්තේ තියෙන ගල් පතුරට නගින්ද? බලාගෙනයි ප්‍රවේශන. එල්ලෙන්න එපා ඔහොම වෙලිලා ඉන්න. අනේ මාව. කලබල වෙන්න එපා. ඔහොම එල්ලෙන්නේ නැතුව ඉන්න. මං එන්නම්. ඔහොම මේ ඉන්න මං එනවා. හරි තවත් නම් ඉන්න බෑ මට. මේ කල්ලගන්න. හරි එල්ලුණා. ප්‍රවේශන කල්ලගෙන ඉන්න ඔහොම මං අදිනවා. ඔයා හින්දායි මම බේරුනේ. මහත් හිතුවේ නෑ ඔය වගේ ලොකු විශාල පරුද්දක් උඩට ඇදලා ගන්න පුළුවන් වෙයි කියලා ඔයාව. ඔයාට විහිළු හැමදේම. කැලෑ බෙහෙතින් ලෙඩේ නිට්ටාවටම හොඳ වුණා. බබා සමග වඳුරුමි හරියාලුයි සෙල්ලමි. බලන්න ලොකු අය වගේද තරහා මරා පල්ලමි. තමන්ගේ දරවාගෙමයි වෙනසක් නෑ හරියගේ. හොඳ යාළුවෝ හමුනාම ඕන දුකක ළඟ ඉඳී. ලෙල්ලම උනා නూరు කන්ද මතුනා. බබාව බේරා ගන්නට පැටව් ඉදිරිපත් වුණා. ඔයා පරිස්සමින් එන්න. මේ හරිය පොළො ටිකක් ලිස්සනවා වගේ.
ඔයා බයන්න එපා. මම කොහොමද අඩිය තියන්නේ පරිස්සමෙන් තමයි. මට දැන් මේක ඇති වෙලා හැමතිස්සෙම අත විඳින්න බෑ මෙහෙම. දෙයනේ මගේ දරුවට මොනවා වෙලා. ආවෙන්න එපා. දරුවා බලාගන්න කෙනෙක් ඉන්නවනේ. එයා අපේ බබාව හොඳට බලාගනි. කොච්චර වුණත් අපිට හින්න හිතවත් කෙනෙක් එයා. අපිට පැන ගන්න පුළුවන් බව මට සහතිකයි. අපිට තියෙන්නේ දොර හොයාගන්න. doi doi baba bye 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 baba kotiya atlagai baba parinsamim punci baba kale sudu adum tiyenawa kale niyagalak tiyenawa oya deka tora gannata tama wayasa madi hitenawa අය හතරක් වත් නොදන්න බබෝ කැලේ අඳුර ගන්න කොටියා ළඟදී hina වෙන්න යන්න ඕනේ නෑ හිතන්න උරුමානම මානහලා කොටියා පැනපි ගොරවාලා අඟර වලිග එය දැකලා කොටියා වැටුණි විසිවිලා මට දොර හම්බුණා. නෑ මේක හිර. මං ගිහිල්ලා වහනවා දොර. ඕක සුළු දෙයක් නේ. මොකක්ද කරන්න බෑ ඒක හිර වෙලා. දෙයියන්ගේ නාමයෙන් එක දෙයක් කියන්න. ආයෙ කිසි දෙයකට අතක් තියන්න එපා මේක ඇතුලේ. මේ හැම දෙයකටම මුල ඔහෙද මොකද වැඩ? Hubi? Bi? Mama. Hubi, Hubi. Kuba. නෑ සත්තු හින්දා මුරකාරයා තාම දන්නේ නැහැ මොනවා වුණාද කියලා. දඟර වලිග බබාගේ අම්මවයි තාත්තවයි දැකලත් නැහැ. බබා පෙන්නුව ෆොටෝ එක දඟර වලිගට ලොකු උදව්වක් වුණා. බබාගේ දෙමව්පියන් හොයලා දෙන්න. Kupa. මේකේ වහලේ හරි උසයිනේ. මේ විදියට වතුර වැඩි වුණොත් අපි මැරෙනවමයි. මොකද ඇඟේ වුණා? මගේ ඇඟේ ගාවුණා. මාළු ජාතිය. ගංග ගාලා නැති ගාලු මෙහාට ඇවිත්. දැන් කොහොමද බේරෙන්නේ? අර්ථ උපයන් නිදා ගන්න දෙන්න. Kupa. අපිව බේරගන්න කවුරුත් නැද්ද? අනේ බේරගන්න අපිව. යන්න දෙනිය.
Uba! ඒ පාර තවත් කරදරයක්ද? Uba! Baba! ඕ දෙවියනේ සතා ගිරුණවත්ද? Uba! හරි පුදුම විදිහේ සතෙක්නේ. මාත් දැක්කමයි මේ වගේ අපූර්ව සතෙක් මගේ ජීවිතේට. දැන් අපි තුන් දෙනාම ගිලෙනවා. Baba! Baba! ඕ කතා කරන්නත් පුළුවන්. එයා මොනවද කියන්න හදනවා? Uba! මොනවද කරන්න හදන්නේ? දේව අවතාරයක්ද? අපිව බේරගන්න දෙවියෝ එවලවත්ද? මොකද වෙලා තියෙන්නේ මෙතන? දරුවා සනීපෙන්ද? හොඳට බලාගත්තද? බලාගත්තට ඕන ගොඩාක්ෙන්. මාගේ දරුවා ඉන්නවද? බබාව එක්ක වගේ බලාගත්තා. මෙතනින් එළවුනේ නෑ. මම්ම හින්දා හොඳයි. මේ පිරමිඩේ ආගාදයට වැටලා බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගෙන ආවේ අපි දෙන්නා. අහන්නත් ආසයි. දන්නවද අපි බේරුනේ දිග වලිගයක් තියෙන අමුතු සතෙකින්ද? ආදික වලිගයක් ඒ වඳුරු නැට්ට මගේ කියනවා. සතා කොහෙද බැනගත්තේ? ඒ සතා කොහෙද බැනගත්තේ කියනවා. ඊයසරත් වඳුරු නැට්ට බැනගත්තා. ඕඩ වලිග වඳුරු නැට්ට මං දවසක අල්ල ගන්නමයි. සමහර උදවියට වැඩිය සතුන් හොඳ බව පේනවා සතුන් සමහර අය නැති කරදර ඇති කරනවා එහෙම වෙන්න එපා පුතේ එහෙම වෙන්න එපා